අද තමයි ශ්‍රී ලංකා මැච් එක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සුපර් 8 මැච් එක. එතකොට මේ සුපර් 8 මැච් එකේදී දැන් ගොඩක් ලංකාවේ ගොඩක් පැතිවලට වහිනවා කියලා අපි දන්නවා. ඊයේ මම පොඩි අප්ඩේට් එකක් දුන්නා මොකද වෙන්නේ කියලා ඉවරලා තරගය සම්බන්ධයෙන් අපිට මැච් එක ගහන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන දෙබිඩි අදහසකින් තමයි අපි හිටියේ. ඔබට මතක ඇති ඊයේ මම අප්ඩේට් එක වෙද්දී සුලි කුණාටුව තිබ්බ විදිහ තමයි මෙන්න මේ විදිහ. ඊයේ මතක ඇති මම 10ට 9යි ගානකට වගේ මං කිව්වා මේ වෙද්දි ට්‍රින්කෝ වලට ආසන්නයේ තමයි සුලි කුණාටුව තියෙන්නේ කියලා. ඔබට මේ තියෙන්නේ ඒ දත්ත මේ සජීවී සැටලයිට් දත්ත ඒ වෙද්දි. රයිට් අපි දැන් බලමු අද මේ වෙද්දි දැන් වෙලාව 9යි 17යි උදේ. දැන් වෙද්දි කොහොමද පල්ලේ කැලේ ස්ටේඩියම් එකට වැස්ස කොහොමද මේ වෙද්දි වහිනවද නැද්ද කියලා අපි බලමු. ඒ එක්කලම ඊයේ රෑ ඉඳලා අද උදේ වෙද්දි මොන වගේ වෙලාව මොනවා වෙලාද කියලා බලමු. සුලි කුණාටුව කොයි පැත්තට ගිහිල්ලාද කියලා බලමු. අපි බලමු ඔන්න රෑ මේ පේන්නේ ඔබට මෙන්න මේ ඩොට් එකෙන් පෙන්වන්නේ සුලි කුණාටුව යන විදිහ. දැන් වෙලාව දැන් මේ තියෙන්නේ දැන් තත්වේ. දැන් වෙලාව හරියටම උදේ 9:18යි නැත්නම් 9:20යි මේ වෙද්දි තමයි මේ සජීවී සැටලයිට් දත්ත වලින් අපිට පේන්නේ. දැන් මේ ශ්‍රී ලංකාවට වහින ස්ථාන තමයි අපිට පේන්නේ. ඔබට පේනවා ඇති මේ වෙද්දි විශේෂයෙන් උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවලට වහිනවා. ඒ වගේම ගාල්ලට වහිනවා. ගාල්ල ප්‍රදේශයට වහිනවා මේ වෙද්දි. නමුත් නුවර සහ කොළඹ අවට ප්‍රදේශවලට තාම වර්ෂාපතනය නැහැ. ඒ කියන්නේ දැන් මේ වෙද්දි මාතලේ හරියට එනකම් වහිනවා. ඊට පස්සේ නුවර සහ නුවරින් පහළ ප්‍රදේශවලට වහින්නේ නැහැ. රයිට් අපි බලමු දැන් හවස 3ට තමයි අද මැච් එක පටන් ගන්නෙ. අපි බලමු එයාලා ප්‍රෙඩික්ට් කරන විදිහට එයාලා විශ්වාස කරන විදිහට මේ සුලි කුණාටුව සහ වර්ෂාපතනය හවස 3 වෙද්දි කොයි විදිහටද තියෙන්නේ කොයි වගේ දෙයක් වෙයිද කියලා. හරි. අපි බලමු. දැන් 12යි 1යි 2යි 3යි 3:30 වෙද්දි වර්ෂාපතනය තියෙන විදිහ තමයි මෙන්න මේ විදිහට තමයි යාලා ප්‍රෙඩික්ට් කරන්නේ. ඒ වගේම සුලි කුණාටුව ශ්‍රී ලංකාවෙන් ඈතට යනවා කියන එක තමයි යා පෙන්වන්නේ. නමුත් අවාසනාවකට නුවර ප්‍රදේශවලට යාලා ප්‍රෙඩික්ට් කරනවා, යාලා විශ්වාස කරනවා නුවර හා නුවර ආශ්‍රිත ප්‍රදේශවලට හවස 3 වෙද්දි වහිනවා කියලා. නමුත් මේක 100%ක්ම අපිට හරියටම කියන්න බෑ. මේක සැටලයිට් වලින් යාලා සුළඟේ වේගය සහ සුළං දිශාව සහ වර්ෂාපතනය අනුව තමයි යාලා මේ ප්‍රෙඩික්ට් කරන්නේ මෙන්න මේ ප්‍රදේශවලට මෙන්න මේ වෙලාවේදී වහී කියලා. නමුත් හරියට මේක 100% කියන්න බෑ. ඒක නිසා අපි බලාපොරොත්තුෙන් ඉමු. අපි බලමු සාමාන්‍යයෙන් මේ 3:30න් පස්සේ මේ වර්ෂාව කොච්චරක් අඩු වෙනවද කියලා. ඔබට පේනවා ඇති හවස 5 විතර වෙද්දී වර්ෂාපතනය නුවරට ඇදහැලෙන්නේ නැහැ. ඒක නිසා අපිට බලන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව මේ සම්පූර්ණ සැටලයිට් දත්ත වලින් එයාලා කියනවා අනුමාන කරනවා හවස 5:05 වෙද්දී නුවර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට වහින්නේ නැහැ කියලා. ඒක නිසා අපි බලාපොරොත්තුෙන් හිමු ශ්‍රී ලංකා ඉංග්‍රීසි සුපර් 8 වටේ මැච් එක අපිට තියන්න පුළුවන් වෙන්න කියලා. අලුත්ම අප්ඩේට් එකකින් අපිට නැවත අපි ඔයාලව හම්බ වෙන්නම්. තව පැය දෙකකින් විතර අපේ channel එක subscribe කරලා තියාගන්න අලුත් අප්ඩේට් එක ඔබට එසනින් ලබා ගන්න. හරි අපි තව පැය දෙකකින් තුනකින් නැවත අලුත් අප්ඩේට් එකකින් නැවත හමු වෙමු.